අයිබෝන් කොහොමද ඉතින් ටික කාලයකට පස්සේ අද පොසොන් දවසේ පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා. ඔයගොල්ලන්ට සමහර අය අහලා තිබ්බ ප්‍රශ්නත් එක්ක සහ කෝල් කරලා අහන කට්ටිය ඉන්නවා. එක එක විස්තර දේවල් කතා කරනවා. ඉතින් මේ ට්වින් ෆ්ලේම් සම්බන්ධ සහ Tamanට තියෙන ප්‍රශ්න සම්බන්ධව. ඉතින් මට හිතුණා මෙහෙම දෙයක් පොඩ්ඩක් කියන්න. මේක මගේ කලින් වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න නැති මම එක්ස්ප්ලেইন කරා පොඩ්ඩක් මෙඩිටේෂන් and යෝගා සම්බන්ධව සහ ඊට පස්සේ මම පොඩි වීඩියෝ එකක් කරා පොඩි වාක්‍යයක් මන්ත්‍රයක් වගේ දෙයක් ගැන. ඒ තමයි අර ඕපනෝපෝනෝ කියලා පොඩි කියවීමක් සම්බන්ධව කාට හරි ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා ඒක නිතරම කියන්න Tamanට කියාගන්න කියන දේ ගැන පොඩි අයිඩියා එකක් දෙන්න. ඉතින් මම ඒකේ අද දිගුවක් හැටියට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න යනවා මොකද්ද ඒකෙන් වෙන්නේ සහ ඇයි අපි මේ වගේ දෙයක්කට අපි යොමු වෙන්නේ ඇයි මේ වගේ ප්‍රශ්න ගැටලුකාරී තත්වයකදී ඇයි අපිට මේ මෙඩිටේෂන් ඒ වගේම ඔය වගේ හිත හදන වැඩපිළිවෙලක අපි ඇතුල් වෙන්න ඕනේ කියන එක සම්බන්ධව ඔයගොල්ලන්ට පොඩි දේවල් ටිකක් පැහැදිලි කරලා දෙන්න. අද මම ඒකෙන් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. මම සමහර විට මේක මීට කලින් කියලා ඇති නැතුව වෙන්නත් ඇති. shadow self කියලා දෙයක්. එහෙමත් නැත්නම් අපි කියනවා ඉංග්‍රීසි වලින් අපි shadow self කියලා කිව්වට මේක අපි සිංහලෙන් අපිට පරිවර්තනයක් කියන්න බෑ. හෙවණැල්ල කියලා වගේ පරිවර්තනයක් එන්නේ. නමුත් මේ concept එක ගැන පොඩි අදහසක් දෙන්න. shadow work කියලා දෙනවා. මේක ඔයගොල්ලන්ට Google search කරාම net එකේ search කරාම මේ විස්තර එනවා. ඉතින් 19 වෙනි සියවසේ ජීවත් වෙච්ච ශ්‍රේෂ්ඨ මනෝවිද්‍යාඥයෙක් වෙච්ච මනෝචිකිත්සකයෙක් වෙච්ච කාල් ගුස්තාව් යුන් විසින් ඉදිරිපත් කරන ලද shadow self එක කියන මේ අවිඥානීය පිළිබඳ එහෙම නැත්නම් යටිසිත සහ තමන්ගේ නොදන්නා විශාල පරාසයක් විසින් තමාගේ සවිඥානය එහෙම නැත්නම් සමන්ගේ සාමාන්‍ය දිනචර්යාවන් දේවල් පාලනය කරනවා කියලා ਉਹ අදහසක් ගෙනාවා. ඒ කාලෙම වගේ තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන විද්‍යාඥයා මනෝවිද්‍යාඥයා බහලා ඇති තිබ්බ යෝජනාව තමයි මේ සවිඥානය විසින් අවිඥානය තමයි පාලනය කරන්නේ. එහෙම එකක් නැහැ කියලා. නමුත් ඒක කාල් ගුස්තාව් යුන් විසින් කිව්වා එහෙම නෙමෙයි. මේ තමන්ගේ යටිසිත එහෙම නැත්නම් තමන්ගේ අවිඥානික බලපෑමක් තියෙනවා තමන්ගේ සවිඥානික දේවල් වලට කියලා. ඉතින් ඇත්තටම මේක ගැන මම හොඳින් හිතලා බලලා තේරුම් ගත්තාම මට ආව දෙයක් තමයි මොකද්ද මේ කාල් යුන් කියන මේ සවිඥානික අවිඥානික මේ ෂැඩෝ එක කියලා අපිට තියෙන දේ මොකද්ද? ෂැඩෝ එක කියලා කිව්වම අපිට තේරෙනවා එතන එය නොපෙනෙන සැඟවුණු අර්ථයක් ඒකේ තියෙනවා කියන එක. මේක අපි අධ්‍යාත්මික පැත්තකින් එහෙමත් නැත්නම් වෙන ආගමික පසුබිමකින් අපි සලකා බැලුවොත් බෞද්ධ දර්ශනය වගේ දෙයක් සමග හෝ වේදාන්ත සමග දෙයක් සමග අපි සසඳා බැලුවොත් මට මෙතනදී පෙනුණු දෙයක් තමයි මේ ෂැඩෝ එක කියන එක. අපි ගත්තොත් ඒක බෞද්ධ බුදුදහම හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන් කර්ම එහෙම නැත්නම් කෙලස් කියන දේ. මොකද අපි ඕනෑම දෙයක් අපි කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරාම ඒක පුරුද්දකට ගිහිල්ලා ඉන්පසු එය ස්වයංක්‍රීයව වෙන දෙයක් බවට පත් වෙනවා. උදාහරණයකට අපි උදේට නැගිටලා දත් මදිනක වගේ දෙයක් අපි හුඟක් හිතලා කරන දෙයක් නෙමෙයි. ඒක අපිට ඉබේම වුණත් කරන්න පුළුවන්, ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම අපි කෙනෙක් දන්නවනම් නිතරම ඇති කරගෙන තියෙන පුරුදු. මුලින්ම කෙනෙක් වාහනයක් කෙලවන්න එහෙම යද්දී ඩ්‍රයිව් කරද්දී එහෙම අත්දැකීමන මොහොන දිලේදී තාමත් අමාරු වුණත් වෙහෙස මහන්සි වී එය කාලයක් ප්‍රගුණ කරායින් පස්සේ ඔබට සිතා බලා මෙන්න නොහැක අවශ්‍ය නැතුව ස්වයංක්‍රීයව දේවල් කරගන්න හැකියාවක් වෙනවා. ඉතින් මේ පුරුදු කියන එකම තමයි අපේ ඇත්තටම මේ ක්‍රියාවන් කර්මය බවට පත් වෙන්නේ. ඉතින් ඒක හොඳට හෝ නරකට යන දෙකටම වෙන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී මේ
ෂැඩෝ එක කියන දෙයින් අදහස් කරන දේ ගැන මම ඇනලයිස් කරලා බැලුවම ඇත්තටම මේකේ තියෙන දෙයක් තමයි මේකෙන් අදහස් කරන්නේ මේක නරක නපුරු දෙයක් කියන එක නෙමෙයි ඇත්තටම මෙහිදී කාල්යුන් මෙතනදී තේරුම් කරන්න උත්සාහ කරලා තියෙන්නේ. එය නොදන්නාකම නිසා, එය අපට හමුවන්නේ නැති නිසා, හවුවෙන්නේ නැති නිසා ඒ තුලින් විශාල බලපෑමක් තමන්ගේ මානසික, කායික, ආධ්‍යාත්මික ආකාරයේ සියලුම ප්‍රශ්න වලට බලපාන බව ඔහු විසින් යම් දුරකට හොයාගත්තා. ඉතින් ඇත්තටම බුදුන් වහන්සේත් කිව්වේ එකම තමයි තමන්ගේ චේතනාව එහෙම නැත්නම් කර්මය තමන්ගේ සිත තියෙන සිතම තමයි මේ සියලු දේම කරන්නේ. තමන්ට සිත ගැන ගවේෂණයක් කරන එක, සිත සම්බන්ධව සොයා බලන එක, සිතේ තියෙන රහස් අපිට නතු වෙලා නැති එක තමයි මේකට ප්‍රධාන මුල කියලා. ඉතින් ෂැඩෝ වර්ක් වගේ එකක් ගැන කතා කරද්දී ඒක මෙහෙමයි කරන්නේ කියලා ඉතා කෙටි උත්තර වලින් දෙන්න අමාරුයි. ඒකයි මම ඔයගොල්ලන්ට කිව්වේ හුඟක් අයට මේ මෙඩිටේෂන් කරන්න, ඒ වගේම ජර්නලින් කරන්න. උදේට පැය භාගයක් හෝ පැයක් මෙඩිටේෂන් අනිවාර්යයෙන්ම කරලා ඊට පස්සේ Tamanට හිතට එන අදහස් ගැන ලියන්න කියලා, ජර්නල් කරන්න කියලා කිව්වේ. එතකොට උදාහරණයකට හුඟක් මට කතා කර සහ මට අත්දැකීමෙන් මම දන්න දේවල් සහ මට තිබිච්ච දේවල් තමයි අප තුළ තිබ්බ අපි හිතන්න අකමැති වෙලා අපි යට ගහපු දේවල්, සිදුවීම් සහ විවිධාකාර හැඟීම්. උදාහරණයකට මම අවිඥානිකව සිටිච්ච දෙයක් මම සවිඥානික කරගත්තා කියලා අපි ගමු. එතකොට උදාහරණයකට මෙන්න මෙහෙම දෙයක්. මම අවාසනාවන්තයි. මට ආදරය කරන්න කෙනෙක් නැහැ. මට මුදල් හම්බ කරන්න හරි අමාරුයි. අන්න ඒ වගේ විවිධාකාර විශ්වාසය. අපි මේවට කියන limiting beliefs. එහෙමත් නැත්නම් හරිම මේ සීමාවකට ලක් වූ, සීමා සහිත වූ විශ්වාසයක් තමයි අපිව මේවට මේ ප්‍රශ්නකාරී මට්ටමකට ඇඳ බැඳලා තියෙන්නේ. හුඟක් වෙලාවට තමන්ගේ විශ්වාසය, අපි විශ්වාස කරන දේ හරි කියලා හිතන දේ අපිට එළියෙන් ඇත්තටම පෙන්වීම කිරීමක් වෙනවා. උදාහරණයකට අපි මොනාහරි අපි හිතුවොත් අපේ මොලේන් අපි මේක මනෝවිද්‍යාවෙන් හඳුන්වනවා මේ අපිට දැන් අවශ්‍ය දේ අපි හිතුවොත් මට සුදු පාට වාහනයක් මේ තමයි මම ගන්න ඉන්නේ, මට ඒ දේ ඕනේ කියලා අපිට අපගේ අවිඥානික මනසේ උදව්වෙන් ඒ දේ අපිට නිතරම දැක්කම පෙන්වුම් කරනවා. මොකක් හරි වාහනයක් අපි බ්‍රෑන්ඩ් එකක් හිතලා ඒ දේ තමයි පේන්න කියලා හිතුවොත් ඒ සුලභව අපිට දකින්න හම්බ වෙනවා. මේක මනෝවිද්‍යාවේදී කියනවා රෙටිකියුලර් ඇක්ටිවේටිංగ్ සිස්ටම් කියලා, RAS කියලා ඒගොල්ලෝ හඳුන්වනවා. ඉතින් මේ වගේ ඔයගලන්ට පේනවා ඇති ඔබ තුළ තියෙන අවිඥානික වෙච්ච අර සීමා සහිත වූ අදහස් වල එල්බගෙන ඉන්න නිසා ඒවා එළියෙන් ඇත්තයි කියලා පෙනෙන්නට පටන් ගන්නවා. ඒවා විශ්වාස නිසා ඔබ ඇත්තයි කියලා ඒවා පිළිගන්නවා. ඉතින් මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ ඔබට නොදැනෙන ලෙස ඔබ අවිඥානිකව ඒ දේවල් වලට ඔබ නතු වී ඉන්න නිසා. ඉතින් ඒක පෙන්눔 කරන්න නම් ඔබ ඒ අවිඥානික දේ පිළිබඳ සවිඥානික විය යුතුයි. එතකොට තමයි ඔබට අයිඩියා මේ යම්කිසි අදහසක් එන්නේ මම හිතපු දේ හරියටම ඇත්තද එහෙම නැත්නම් බොරුවක්ද කියලා. ඉතින් කෙනෙක්ට සවිඥානිකව අදහස් අවිඥානික මනසෙන් එළියට ගන්න නම් අනිවාර්යයෙන්ම ඔහු ඇය භාවනාව, ස්වයං විනය, ඒ වගේම නිතර තමන්ගේ සිතුවිලි ගැන විමසිලිමත් වීම, මේ සිහිය කියන කාරණාව ප්‍රගුණ කරගැනීමෙන් ජර්නල් කරන්නේ යෙදෙමින් තමන්ගේ තියෙන සීමා සහිත වූ විශ්වාසයන් මොනවාද කියලා යන්න තමන් දැනගන්න ඕන. ඉතින් මේ දේවල් ලියා තැබුවොත් තමන්ට තේරුම් ගත්තොත් නතු වුණොත් තමන්ට ඒව ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නවා මේක ඇත්තටම එහෙමද කියලා.
උදාහරණයකට මම අවාසනාවන්තයි. හරි මට ආදරය කරන්න කෙනෙක් නැහැ වගේ දෙයක් සිතුවිල්ල අපි දිගින් දිගට සිතනවා නම් ඒ ඔස්සේ ඒ එළියෙන් එවැනි තත්ත්වයක් පෙන්눔 කරන්න පුළුවන්. නමුත් ඔබ එවැනි එය සීමා සහිත විශ්වාස ලිමිටින් බිලීෆ් එකක් කියලා ඔබ තේරුම් ගත්තොත් ඔබට ඒ සිතා සිටින දේ වෙනස් කරන්න පුළුවන්. ඔබට වෙනම ලියන්න පුළුවන්. ඔබේ මොළය නැවත ධනාත්මකව හසුරවන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමයට අපි කියනවා අපි mental rewiring. එහෙම නැත්නම් ඕනෑම දෙයක් ඕනෑම සිතුවිල්ලක් හරහා අපේ මොළයේ නියුරෝන එක්තරා රටාවකට හැඩ ගැසෙනවා. ඉතින් මේ දේවල් තමයි අපි පුරුද්දක් විදිහට ගිහින් තියෙන්නේ. ඉතින් මේ දේවල් වෙනස් කරන්න ඔබට පුළුවන්. ඒ හිතාන් ඉන්න දේවල් නැවත ප්‍රතිනිර්මාණය කර ධනාත්මක පැත්තකට යොමු කිරීම තුලින්. ඉතින් එහි ආරම්භයක් හැටියට තමයි ඇත්තටම ඕපෝනෝපෝනෝ වගේ අදහසක් වාක්‍යයක් මන්ත්‍රයක් භාවනාවක් ඔබට ඕනෑම දෙයක් ඔබට කියන්න පුළුවන්. මම ඒක ඔබට ගිය පාර වීඩියෝ එකේදී කිව්වා ඕපෝනෝපෝනෝ කියලා. එතකොට ඒකේ තියෙන තේරුම අපි පටන් ගත්තොත් එහෙම ඒක ස්ටාර්ට් කරන්නේ I am sorry මට සමාව වෙන්න, please forgive me මට සමාවට මට ලබා දෙන්න, I thank you මම ඔබට ස්තුතිවන්ත වෙනවා, I love you මම ඔබට ආදරේ. ඉතින් මේ වාක්‍ය හතර ඔබටම කියා ගන්න පුළුවන්. ඔබවම අගයන්න පුළුවන්. ඔබ අවාසනාවන්ත විදිහට ඔබට ආදරේ නොකර සිටිනවා නම් ඔබ කැඩිනු කෙනෙක්, ඔබ වැඩක් නැති කෙනෙක්, ඔබෙන් ලෝකෙට වැඩක් නැහැ කියන දේ ඔබේ විශ්වාස පද්ධතිය විසින් ඔබට දිගින් දිගටම පෙන්නනවා නම් ඔබ මේ දේ ඔබ තුළට කීම හෝ ඔබෙන් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඔබේ තරහකාරයෙක් ඔබට ද්වේෂ කරන පුද්ගලයෙක් ඔබ අතර යම් කිසි අසමැලි තත්ත්වයකට පත් වෙච්ච කෙනෙක්ට උනත් හිතින් හිතලා මේ දේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඉතින් ඒක තුලින් ඔබට යම් කිසි සහනයක් එනවා. ඒ තමයි ආරම්භක ප්‍රවේශයක් විදිහට ඒ තුල ඉඳගෙන එතෙන් සිට ඔබට ඔබගේ විශ්වාස පද්ධතීන් වෙනස් කරන ක්‍රමවේද එකින් එක ලියා ගන්න පුළුවන්. ඔබ දිගටම මෙඩිටේෂන් එහෙම නැත්නම් භාවනාත්මකව ඉන්නවා නම් සහ ඔබ ජර්නල් කරන්නේ සිදු කරනවා නම්. ඉතින් මම ඒකයි මාත් එක්ක මුලින් ඉඳලම හිටපුවාට මම කිව්වේ මේ දේවල් කරලා බලන්න. මම අත්දැකීමෙන් කියන්නේ මගේ වෙනසක් සිද්ධ වුණා. මම ධනාත්මක ලෝකය ගැන බලන්න ගත්තා. මට මගේ තිබ්බ ලිමිටින් බිලීෆ්ස් ගැන මට අදහස් එන්න ගත්තා. මම ඒවා වෙනස් කරමින් පවතිනවා. ඒවාට කරන්න ඕන හොඳ දේවල් මම කරමින් සිදු කරමින් යනවා. ඉතින් ඔබටත් ඒ වෙනස සිදු කරන්න පුළුවන්. නොපමාව නොපිරිහෙලා සෙමින් තමන්ට පුළුවන් විදිහට එකපාර තමන් හිතන් හිටිය හැමදේම හරියන්නේ නැති වෙන්න පුළුවන්. හිත අවුරුදු ගාණක් තිස්සේ පුරුදු කරලා තියෙන දේ එකපාර වෙනස් කරන්න බෑ. ඒකට තමයි කාලයක් අරගෙන සෙමින් පරීක්ෂණාත්මක විදිහට මේ දේ සිදු කළ යුත්තේ. ඉතින් කාලයත් සමග ඔබට කරන දේවල් වල ප්‍රතිඵලය ඔබ අස්පනා පිටම ඔබට භුක්ති විඳින්න පුළුවන් වෙයි. ඉතින් බොහොමත් මේ ස්තුතියි අද දවසේ මට ඔය දේ තමයි ඔයගලන්ට කියන්න ඕන වෙලා තිබුණේ. ඉතින් මොනවා හරි ගැටලු ප්‍රශ්න දේවල් තියෙනවා නම් අහන්න. මම මගේ ඊමේල් ඇඩ්‍රස් එකත් ඔයගලන්ට ෂෙයා කරන්න. ඉතින් අපි ආයෙමත් දවසක නැවත හමු වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.